චූටි මල්ලි පොඩි මල්ලි මෙතෙන් සිට අද සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව පනවාගේ හිටියාට වෙන්වීලා ගිය දාට අමේස් දුස්මන්තව හැම තැනම හෙව්වා. අන්තිමේදී අමේස්ට දුස්මන්තව හම්බ වුණා. අමේස් මොඹ හැමතැනම මේව කොයිද ගියේ? කොහොත් ගියේ නෑ මට මම මෙතෙන්ට ඇවිල්ලා නිකන් ඔය ආසදියා බලාගෙන වුණා. ඒ මොකද? කියලා වැඩක් නෑ මචන් තරුණයෙක් හැටියට මට තියෙන ප්‍රශ්න. මොනවාද උඹට තියෙන ප්‍රශ්න? මට නැති ප්‍රශ්න මොනවාද උඹට තියෙන්නේ? දැන් අපේ අම්මලා මේ ඩිලානිටත් කැමති නෑනේ. ඒ මොකද? දැන් බලන්න මම ගෑනු ළමයි කී දෙනෙක්ව අත්හැරියද මේ අම්මලා හින්දා කියලා බලන්න මට. මොකද්ද කියපන් හේතුව කියපන් මොකද්ද? දැන් බලන්න මම ඉස්සෙල්ලාම කවුද මේ සෙන්ද්‍ර එක්ක හිටවත් උනා. ඔව් සෙන්ද්‍ර එක්ක මට මතකයි. ඔව් අපි කතාද බඳින්න ඔක්කොම කතා කරගත්තා. ඒකට අම්මලා විරුද්ධ වුණා. විරුද්ධ වුණා. අම්මලා විරුද්ධ වුණු කාරණා දුස්මන්ත. ඔයා හිතන්න. මොකද විරුද්ධ? මම කියන්නම් ඔයාට පුදුම හිතේ ඒවට මිනිස්සු විරුද්ධ වෙනවද කියලා. ඔව් කියන්නකෝ බලන්න. ඉස්සෙල්ලාම කිව්වා අපේ ජාතියට ගැලපෙන්නේ නැහැ කිව්වා ආගමට ගැලපෙන්නේ නැහැ කිව්වා සෙන්ද්‍රා. හරි. ඒකට විරුද්ධ වුණා. ඔව්. ඒක කමන්නේ කියමු. පොඩ්ඩක් ඔයක. ඒක ඉතින් ඔය පවුල් වල කවුරුත් බලනවනේ ඕවා. ඒ අනවශ්‍ය දේවල් නමුත් බලනවනේ. ඔව් ඊට පස්සේ තව මොනවද විරුද්ධ වුනේ? එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල් කියලා ඒකට විරුද්ධ වුණා. අනවශ්‍ය කාරණානේ. ලස්සන නෑ කියලා විරුද්ධ වුණා. ඇයි ලස්සන නැද්ද අමේෂ්? ලස්සන ප්‍රශ්නයක් නෑනේ දුස්මන්ත ආදරේට. ඔව් දෑවැද්ද සතු පහක්වත් දෙන්නේ නෑ කියලා විරුද්ධ වුණා. සෙන්ද්‍රගේ චරිතය හොඳ නෑ කියලා විරුද්ධ වුණා. එහෙමද අමේෂ්? එහෙම දෙයක් නෑ දුස්මන්ත. එයාගේ මිනිස්සයා මලානේ. ඈ? බැඳලා හිටපු කෙනෙක්ද? බැඳලා උන්නේ චරිත ප්‍රශ්නයක් නෙමෙයි එයාගේ මහත්තයා මලා. ඉතින් එතකොට එතන ප්‍රශ්නයක් නෑනේ. ඔය මලාට ප්‍රශ්නයක් නෑනේ නේද? පවුල් බර වැඩි කියලා විරුද්ධ වුණා දුස්මන්ත. පොඩි දරුවෙන්නේ සෙන්ද්‍රට හිටියේ. ඒක මහල්ලකු පවුල් බරක්ද? පොඩි ළමයෙකුත් ඉන්නවද? ඔව් ඉතින් බලන්න අම්මලා හැම දෙයකටම විරුද්ධ වුණා. අන්තිමට මම ඒක අතෑරියා. ඊට පස්සේ බලන්න ඊට පස්සේ මම අම්මලා ගැන හිතලම මම නැවැත්තුවා. ඒ මොකද? දැන් අර මදු. ඔව් මදු. ඊට පස්සේ මම යාළුවනේ කසාද බඳින්න කියලා මදු. ඔව්. අපි කොච්චර ආදරෙන් හිටියද මට? මට මතකයි උඹලා සෑහෙන ආදරෙන් හිටියනේ කාලේ. අම්මලා කියලා නෙමෙයි මම මදු අතෑරියේ. ඇයි මොකද? මම දන්නවා අම්මලා කීයදවත් එයාට කැමති වෙන්නේ නැහැ කියලා. අම්මගේ හිත රිද්දන්න බැරි හින්දා මම මදු අතෑරියේ. මොකද හේතුව ඉතින් කියන්නේ මට. මදු හිටියේ බෝධිමුකනේ. ඔව්. මම ඉතින් ওই බෝධිමුට යනවනේ යාව අරලින්ද එහෙම. ඔව්. එක දවසක් මං හැන්දෑවක යාට කියන්නත් මගේ ෆෝන් එකේ මේවා තිබුණ නැහැ ක්‍රෙඩිට්. මම නිකන් හැන්දෑවේ හෙට ගියා. ගියාම එයා ඉන්නෝ කාමරේ. එයා ওই පොතක් බල ඉන්නෝ. ඉතින් දුස්මන්ත මම ඔයා අමේස්. ඔව් අමේස් ඉතින් මම මේ කොඩේ පැටලුණානේ. ඉතින් මම දැන් කල්පනා කර වාඩි වෙලා ඔහේ මමත් උන්නා. ඉතින් එතකොට මම දැක්ක දුස්මන්ත. ඔව් අමේස්. මම දැක්ක එයාගේ ඇඳ යට සිගරට් කොට දෙකක් තියෙනවා. නේ. ඔන්න කාරණේ හින්දා දුස්මන්ත අම්මලාගේ හිත රිදෙයි කියලා මං ඒකත් නැවැත්තුවා. ඔයා පුදුම බේරිලක් නේ අමේස් බේරිලා තින්නේ. ඒකනේ කියන්නේ දුස්මන්ත. අපේ අම්මලා කීයටවත් කැමති වෙනවද සිගරට් බොන කෙල්ලෙක් මං කතාද බඳිනවද? තව ටිකකින් තව කොටසක් අහමු.